මූලාශ්‍ර අතීතයේ ඉගෙන ගන්න අපිට උදව් වෙන ඕනෙම මගුලක් පුතා මූලාශ්‍රයක්නේ. ඒකෙදි අපේ අතීත මානවයෝ ලියපු ලේඛන සාහිත්‍ය මූලාශ්‍ර වේවා අතීත මානවය කරපු නිර්මාණ ඔව් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වේවා උඹට මට පුතා මේ ඇටි ඉතිහාසය ඉගෙන ගන්න උදව් වෙන ප්‍රධාන මූලාශ්‍ර. ඒකිනුත් පුතා අතීත මානවය ඒ කාලේ කරපු නිර්මාණයක්නේ. ඒ කියන්නේ පුරාවිද්‍යාත්මක ප්‍රධාන මූලාශ්‍රයක්නේ කාසි කියන්නේ. පැරණි කාසි වලින් අපිට ඉතිහාසය ඉගෙන ගන්න පුළුවන්ද? ඕනේ පුතා. කාසියකින් අපිට පුළුවන් ඒ කාලේ මානවය ලෝහ භාවිතා කරපු ආකාරය, ඒ කාලේ මානවයන්ගේ කලාව, ඒ කාලේ මානවයන්ගේ තාක්ෂණය, ඒ කාලේ මානවයන්ගේ රට ඇතුළේ වේවා පිට රට වෙළඳාම් කරපු ආකාරය ඔන්න ඔය වගේ ගොඩක් දේවල් පොළව හාරලා අපිට හම්බෙච්ච තැන හම්බෙන පැරණි කාසියකින් කියන්න පුළුවන් ඕයි. කාසි වැදගත්නේ. කාසි පිළිබඳ ප්‍රශ්නයක් එයිද? එයිනේ. එතකොට පුතා අපි පැරණි කාසි ගැන කතාවකින් මතක තියාගන්නේ කොහොමද? හැලි නෑ ඩාර්ලින්. කතාවකින් කොහොමද අපි කාසි ගැන මතක තියාගන්නේ? එන්න විනාඩියයි. කාසි ඉවරයි. පුතා ඔය කාසි වලට තමයි නානක කියන්නේ. කාසි පිළිබඳ අධ්‍යයනය කරන විෂය තමයි නානක විද්‍යාව කියලා කියන්නේ. අපේ ලංකාවේ ක්‍රිස්තු පූර්ව 250 වන තෙක් ඩාර්ලින් කාසි භාවිතා වුනේ නෑනේ. අනේ ක්‍රිස්තු පූර්ව 250 තේරෙන්නේ නෑ සර්. අර පණ්ඩුකාභය අයියා අනුරාධපුරේ හදන්නේ. අනුරාධපුරේ මුල් කාලේ වන තෙක් ලංකාවේ කාසි භාවිතා වුනේ නෑ ඕයි. භාණ්ඩයකට භාණ්ඩයක් තමයි හොමාරුනේ. කුරක්කන් ටිකක් දීලා තල ටිකක් ඉල්ල ගත්තා. එහෙම නැත්නම් වෙන මොකක් හරි දාන්න ටිකක් දීලා වට්ටක ටිකක් ඉල්ල ගත්තා. භාණ්ඩයකට භාණ්ඩයක් තමයි හොමාරුනේ. ඕකට කියනවනේ පුතා බාටර් ආර්ථිකය කියලා, අත්තම් ක්‍රමය කියලා. හැබැයි ක්‍රිස්තු පූර්ව 250 දී අපේ මිනිස්සු කල්පනා කරා මේ ඕයි පිටරට මිනිස්සු කාසි භාවිතා කරනවා. අපි වෙළඳාම් කරද්දී කාසි භාවිතා කරන්න ඕනේ. අර උතුරු ඉන්දියාවේ තියෙනවා කහාපන කියලා කාසියක්. අපි ඒක ගෙනල්ලා භාවිතා කරමු. කියලා පුතා අපේ ලංකාවේ පළවෙනි කාසි විශේෂය කහාපන භාවිතා කරනවා. ඕකට දරණ කියලාත් සමහරු කියනවා. පුරාණ කියලාත් සමහරු කියනවා. පුරාවිද්‍යාඥයෝ නම් කියන්නේ හස්සෙබු කාසි කියලානේ. එතකොට පුතා අපේ ලංකාවේ භාවිතා කරපු උතුරු ඉන්දියාවේ ඉඳලාගෙන ආපු පළවෙනි කාසිය විදේශීය කාසිය. ඒකට නම් ගොඩක් කියනවා. මේ දරණ පුරාණ කහාපන පුරාවිද්‍යාඥයෝ හස්සෙබු. ඊට පස්සේ පුතා ටික කාලයක ගියාට පස්සේ අපේ මිනිස්සුන්ට තේරුණා අපේ ඇටේ මිනිස්සුන්ට තේරුණා අපි කාසි අච්චු ගහමුවනේ පිට රටින් ගේන්න ඕනේ නැහැ. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ අගභාගය වගේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ මුල් භාගය වගේ අපේ මිනිස්සු කීප දෙනෙක් කාසි අච්චු ගහන්න පටන් ගත්තා කියහන්කෝ. ඇතාහා ස්වස්ති කාසි, අකනම් රන් කාසි, ලක්ෂ්මි කාසි වගේ සට ගාලා කාසි අච්චු ගහනවා. පොළොන්නරු යුගයේ වෙද්දි තඹ මස්ස කාසි අච්චු ගහන්න පටන් ගන්නවා. ඔහොම කාසි අච්චු ගහපු අපේ ඇටේ සෙට් එකට අපි කිව්වා රූප අධ්‍යක්ෂකවරු කියලා, රූප අධිකවරු කියලා. ඔය කාසි වලටත් අමතරව අපේ ලංකාවේ ත්‍රිකුණාමල වරායේ, මන්නාරම වලායේ, මහාතිත්ත එහෙම නැත්නම් අපේ ගොඩවාය වරායේ වගේ වරායන් වල චීන, රෝම, ඉන්දියානු, පර්සියානු වගේ කාසි හම්බෙනවා. මොකද ඒ වෙලෙන්ද අපේ ලංකාවට ඇවිල්ලා තියෙනවා. අපේ ලංකාවේ වරායට ඇවිල්ලා තියෙනවා. එයාලගේ කාසි සාක්කුවේ දාගෙන අපෙන් බාණ්ඩ අරන් යන්න විදේශීය වෙළඳාමුකුත් තිබිලා තියෙනවා. බලන්නකෝ කාසි ගැන ඔයා දැනගන්න ඕනේ උච්චරයිනේ. කාසි භාවිතා වෙන්න කලින් සමාජයේ මුල්ම කාසියයි අපි අච්චු ගහපු කාසි වරායම් වල තිබ්බ විදේශීය කාසි. කොහොමද කතාව? ජය වේවා.